Honorable Vimal Veeravansa, you have 15 minutes. Make your talk work. ගරු You are the one who මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි when you on this මට side. තියෙන සීමා make your සහිත talk කාලය work. ඇතුළත මේ පිළිබඳ මගේ අදහස් ඉදිරිපත් Now කරන්න you අවස්ථාව only දීම talk. ගැන ඔබතුමාට ස්තුතිවන්ත Make your වෙනවා. walk. මේ විවාදයට තුඩු දීලා තියෙන බැඳුම් කර නිකුත් කිරීම අපි දන්නවා මේ සභාවේදී සාකච්ඡා වෙච්ච පරිදි 2015යි 3.21 ඉඳලා 2045යි 3.1 වෙනකන් රජයට ණය මුදලක් හැටියට ලබා ගැනීමට තමයි මේ බැඳුම් කර නිකුත් කළේ. මීට කලින් කතා කරපු ගරු මුදල් ඇමතුමා වගේම තවත් කතිකයන් ගරු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් ප්‍රකාශ කළා මේ බැඳුම් කර නිකුතුව විවෘතව වුණේ මීට කලින් විවෘතව වෙලා නැහැ කියලා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මීට කලිනුත් බැඳුම් කර ඕනෑ තරම් ප්‍රමාණයක් විවෘතව වෙන්දේසියේ මේ විදියට ණය අරගෙන තිබෙනවා. මහා බැංකු වාර්තාව අරගෙන බැලුවොත් ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේක තේරුම් ගන්න පුළුවන්. මට තේරෙන්නේ නැහැ ඒක දැන දැනම ඇයි මෙහෙම බොරු කියන්නේ කියලා. ඊළඟට ගරු රවි කරුණානායක මුදල් ඇමතුමා කිව්වා එතුමන්ලගේ ආණ්ඩුව ආවට පස්සේ විදේශ වත්කම් සංචිතය අඩු වෙලා නැහැ කියලා. ඒකත් බොරුව. ඒක සම්පූර්ණ බොරුවක්. මට කලින් කතා කරපු ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කිව්වා බිලියනයක 8 ඉඳන් 7 දක්වා බිලියන 8 ඉඳලා 7 දක්වා මේ විදේශ වත්කම් සංචිතය අද අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ 1 බිලියනයකින් අඩු වෙලා තියෙනවා. ඇමරිකන් ඩොලර් 1 බිලියනයකින් 1 බිලියන් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක පවා මෙතන නැහැ කියනවා. එහෙම වෙලා නැහැ කියනවා. මේ වගේ හොරුත් එක මේ පැහැදිලිව දන්න දත්තත් නැහැ කියලා කියනවා නම් මේ තියෙන චෝදනාව ගැන කියන ඒවා අපි කොහොමද පිළිගන්නේ? ඒකයි. විදේශ වත්කම් සංචිතයේ බිලියනයකින් අඩු වෙලා කියන එක ඕන කෙනෙකුට හොයාගන්න පුළුවන් දෙයක්. ඒකත් නැහැ කියනවා මුදල් ඇමතුමා. ඉතින් ඒකත් නැහැ කියනවා නම් අපි මේ අනික් කියන ඒවා ගැන කවර කතාවද? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි බලන්න සාමාන්‍යයෙන් මේ මුදල් බැඳුම් කර හැටියට රජයේ ණය ගැනීමේදී මීට කලින් කතා වුණා ඒක කෙරෙන ක්‍රමයක් තියෙනවා. ගුණවර්ධන මන්ත්‍රීතුමා ඇහුවා තමුන්නාන්සලා පුවත්පත් දැන්වීම දැම්මද? කොච්චර දවසකට කලින්ද? මේ එක ප්‍රශ්නයකටවත් විධිමත් පිළිතුරක් ලැබුණේ නැහැ. මේක විවෘත වෙළඳපොලේ කරයි කියලා කිව්වට කෙරිච්ච ආකාරය පිළිබඳව අහන ප්‍රශ්න වලට නිසිත උත්තර හම්බ වුණේ නැහැ. අනිත් එක තමයි තමුන්නාන්සලා දන්නවා මේ 2045යි 3 වෙනි මාසේ 1 දිනට මේ සාමාන්‍ය ක්‍රමය තමයි මේකේ මුහුණත වටිනාකම 12.5% වාර්ෂික. ඒක සාමාන්‍යයෙන් සෑම මාස 6කට වරක් ගත්තොත් 6.25%ක ගෙවන්න වෙනවා. ඒ කියන්නේ වාර්ෂිකව 12.5යි බිඳුවක පොලියක් ඒ වගේම මාස 6කට වරක් ගත්තොත් 6.25% ප්‍රමාණයක ගෙවන්න වෙනවා. මේ තත්වය මේ බැඳුම් කරේ වෙළඳපොළට එන වෙලාව වෙනකොට තිබිච්ච තත්වය නෙවෙයි. මේ බැඳුම් කරයට වඩා අවුරුද්දක කාලයක් අඩු. ඒ කියන්නේ 2044. ඒ කියන්නේ අවුරුදු 29ක් 2044 දක්වා අවුරුද්දකට කාලයක් අඩු බැඳුම් කර අන්තර් බැංකු මුල්‍ය වෙළඳපොලේ ඒ වගේම ආයතනික වෙළඳපොලේ 9.1යි බිඳුවක ඒ වගේම 9.9යි බිඳුවක් අතර පොලි ඉපයීම් වලට සැපයුම හයිල්ලුම ලැබිලා තිබුණා. ඒ නිසා කරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ බැඳුම් කරේ මේ මගේ කාලය කාදැමීම සඳහා කරනු ලබන ක්‍රියාමාර්ග කරුණාකරලා මට ඒ අතිරේක කාලය දෙන්න. පුරන්නේ නෑ කරු මූලාසන මන්ත්‍රීතුමනි. මෙතුමාට සහාය දෙන්න මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නැහැ. මහින්දයි කට්ටිය විතරයි ඉන්නේ. මේ වගේ වැදගත් විවාදයකට විපක්ෂයට මන්ත්‍රීවරු නැහැ. කොකෝරම් නැහැ. ඒ බලන්නේ නැත්තේ. ඇයි බලන්නේ නැත්තේ කොච්චරනම් තියනවද? කොච්චරනම් තියනවද මේවා? අපි විපක්ෂයෙන් දැන් සම්ප්‍රදාය නැහැ. අහන්නකෝ. අහන්න ඔය ජේෂ්ඨ මන්ත්‍රීවරු කී දවසක් අපි ඔය පැත්තේ ඉන්නකොට කරාද කියලා? දැන් තියෙනවා. හරි. ගරු මන්ත්‍රීතුමා කතා කරන්න. ඇත්ත කතාව තමුන්නාන්සලට ආණ්ඩුව ගෙනියන්න කෝරම් එකක් නැහනේ. ආණ්ඩුව ගෙනියන්න කෝරම් නැහනේ. ආණ්ඩුව ගෙනියන්න කෝරම් නැති අය මෙතන හොයනවා කෝරම්. මොකද්ද ඒ විකාරේ? තව ටික දවසකින් පෙනෙයි ආණ්ඩුව ගෙනියන්න කෝරම් එක නැහැ කියලා. එතකන් ඔහොම කී ඉන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ අනුව දැන් අපිට පේනවා මේ වෙනකොට තිබිච්ච තත්ත්වේ
9.1 හෝ 9.9 අතර පොලි අනුපාතයකට තමයි බැඳුම් කර වෙළඳ පොලේ ගනුදෙනු වෙමින් තිබුණේ. ඊට කලින් වෙච්ච බැඳුම් කරේ තමයි මං කිව්වේ 2044 දක්වා අවුරුදු 29කට ගත්තු බැඳුම් කරේ. ගියේ මේ කියන පොලි අනුපාතය යටතේ. මෙහෙම තත්වයක් යටතේ මුල්ලේ වෙළඳ පොළ සැරිසරන වෙලාවේ තමයි කටයුතු වෙන වෙලාවේ තමයි මහ බැංකුව පෙබරවාරි අග සතියේදී මේ බැඳුම් කර රුපියල බිලියන එකක් ප්‍රාථමික නිකුතුවක් තුලින් 2045 දක්වා වෙන්දීසි කරන බව ප්‍රසිද්ධ කළේ. ප්‍රසිද්ධ කරපු එක හොඳයි. හැබැයි ප්‍රසිද්ධ කළේ බැඳුම් කර රුපියල් බිලියන එකක් ප්‍රාථමික නිකුතුවක් මගින් ගන්නවා කියලා තමයි තමුන්නාන්සලා ප්‍රසිද්ධ කළේ. දැන් හැබැයි ඒ අවස්ථාව වෙනකොට ඒ වගේම ප්‍රාථමික නියෝජිතයන් හරහා ප්‍රතිමිලදී ගැනීම් වලින් ඒ වගේම මහ බැංකුව එක් දින තැන්පතු හැටියට රුපියල් බිලියන 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ කෙටි කාලීන අමතර මුදල් මේ ආයතන විසින් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ආයතන වලින් රුපියල් බිලියන 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කෙටි කාලීන අමතර මුදල් හැටියට ඒ කියන්නේ එක් දින බැඳුම් කර හෝ ඒ ආකාරයේ බැඳුම් කර හැටියට මේ ආයතන වලින් මහ බැංකුවේ තැන්පත් කරලා තිබුණා. ඒ කියන්නේ අපි ඒකෙන් පැහැදිලි වෙනවා ශ්‍රී ලංකා අන්තර් බැංකු වෙළඳපොළ තුල ඒ වගේම ආර්ථික චක්‍රය තුල මුදල් ද්‍රවශීලතා අතිරික්තයක් මිස හිඟයක් තිබුණේ නැහැ කියන එක පැහැදිලි. සාමාන්‍යයෙන් වැඩි පොලි අනුපාතයකට අපි බැඳුම් කරවලට යන්න ඕනේ. අපේ ශ්‍රී ලංකා අන්තර් බැංකු වෙළඳපොළ තුල ඒ වගේම ආර්ථික චක්‍රය තුල මුදල් ද්‍රවශීලතා ප්‍රශ්නයක් තිබෙන වෙලාවක තමයි බැඳුම් කරවල පොලිය වැඩි වීම අවශ්‍යතාවයක් හැටියට මතුවෙන්නේ. මේක එහෙම වෙලාවක් නෙවෙයි. මං කියපු කරුණ අනුව පැහැදිලි. එහෙම ද්‍රවශීලතා අතිරික්තයක් තිබිච්ච තත්වයක් යටතේ තමයි මේ එතෙක් තිබිච්ච පොලි අනුපාතය ඉහළ දාලා වැඩි පොලි අනුපාතයකට සැලසුම් සහගතව මේ බැඳුම් කර නිකුත් කිරීම සිදු වෙන්නේ. උද්දමනේ අඩු වෙනකොට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් ලෝකේ ඕනම රටක උද්දමනයේ අඩු වෙනකොට පොලි අනුපාතය අඩු වෙනවා. පොලි අනුපාතය වැඩි වෙනකොට උද්දමනයේ වැඩි වෙනවා. ඕක තමයි සාමාන්‍ය රීතිය. සාමාන්‍ය මූලධර්මය. අපේ උද්දමනය අද අඩුයි. පහුගිය කාලේ ඉඳන් ආපු ඒ උද්දමන අනුපාතය අද ඉතා අඩු මට්ටමක තියෙනවා. ඒ අඩු මට්ටමක උද්දමන අනුපාතය තියෙද්දි අසාමාන්‍ය ලෙස කොහොමද පොලි අනුපාතය එකවර 0.2කින් 3කින් ඉහළ යන්නේ? මොකක්ද ඒකේ තියෙන මන් දන්නේ අපේ හර්ෂගරු එතුමා මුදල් ඇමති වුණා නම් මං හිතන්නේ මෙහෙම අලකලංචි වෙන්නේ නැහැ. වෙන්නේ එතුමා මොනවා වුණත් යම් කිසි ඒ පිළිබඳ දැනීමක් තියෙන කෙනෙක්. අපි එතුමාගේ දැනීම ගැන අපි කිසිම අභියෝගයක් කරන්නේ නැහැ. මට තේරෙන්නේ නැහැ ඔබතුමා ආර්ථික විද්‍යාව ගැන දන්න කෙනෙක්. මම ඉගෙනගෙන මේවා කතා කරන කෙනෙක්. ඒක එතකොට කොහොමද මේක වෙන්නේ? ඒ විතරක් නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ බොහොම පැහැදිලිව පේනවා මේ මුදල් දිගු කාලයක් තුල මහ බැංකුවට කෙටි කාලීන තැන්පතු වශයෙන් ලබා දෙමින් තිබුණා මේ මුල්‍ය වෙළඳපොළ දිගු කාලයක් තුල කෙටි කාලීන තැන්පතු වශයෙන් ලබා දෙමින් තිබුණා. ඒ වගේම මහ බැංකුවට පුළුවන්කම තිබුණා අවශ්‍ය නම් මේ මුදල් දිගු කාලීන ණය වශයෙන් ගන්න අවශ්‍ය නම් මහ බැංකුවට ගන්න තිබුණා. ඒක ක්‍රමයෙන් භාණ්ඩාගාර බැඳුම් කර හරහා හරි එහෙම නැත්නම් යම් කාලපරාසයක් තුල රටට වාසිදායක පොලි අනුපාතයක් යටතේ හරි ගත හැකිව තිබුණා. මේ ක්‍රම දෙකම වෙනුවට ඇයි මේ වෙළඳ පොලෙන් මේ බැඳුම් කර ගනුදෙනුවට ගියේ අසාමාන්‍ය පොලි අනුපාතයකුත් ඇති කරගෙන දැන් අපිට පැහැදිලි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ විවාදාත්මක බැඳුම් කර වෙන්දේසිය ප්‍රාථමික නියෝජිත ආයතනය කියන්නේ මහ බැංකුවේ ලියාපදිංචි කරපු අනුමැතියලත් ආයතන 9.35 ඉඳලා ඉහළ පොලි අනුපාතයන්ට බැඳුම් කර විවිධ ප්‍රමාණයක් ඉල්ලුම් කරා. 9.35 ඉඳලා ඉහළ ප්‍රමාණයක් බැඳුම් කර ඉල්ලුම් කළා. මේ ප්‍රාථමික නියෝජිත ආයතන රුපියල් බිලියන 20 දක්වා ඉල්ලුම ලැබී තිබුණා. බිලියනයක් ගන්න මහ බැංකුව යෝජනා කරනකොට බිලියන 20ක් දක්වා ඉල්ලුමක් ලැබී තිබුණා. අඩු පොලියට. එතකොට මේක අසාමාන්‍ය තත්ත්වයක්. මේ බිලියන 20 දක්වා ඉල්ලුම ආවම එදා මහ බැංකුව Taman කලින් ප්‍රකාශයට පත් කරපු පරිදි රුපියල් බිලියන 1ක් වෙනුවට රුපියල් බිලියන 10ක් එකවර නිකුත් කරන්න තීරණය කරා. 900ක් වැඩියෙන් ගන්න තීන්දුව කරා. එහෙම තීරණයක් කොහොමද ගනුනේ? ප්‍රසිද්ධ කළේ 1 බිලියනයක් ගන්න. නමුත් බිලියන 20ක් ආවා. ප්‍රමාණයක් ආවා. බැඳුම් කර සඳහා ඉල්ලුම ආවා. එහෙම ආවම මේ අය කොහොමද තීරණය කළේ? එකවරම බිලියන 1ක් ගන්න හිටපු අය බිලියන 10ක් ගන්නවයි කියලා තීන්දුව කළේ ඇයි? තීන්දුව කළේ කොහොමද? ඒ තීන්දුව පිටිපස්සේ තියෙන්නේ මොන උවමනාවක්ද? ගරු මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. කල්පනා කරලා බලන්න. ඒ ප්‍රධාන වර්ධය එතන තියෙන්නේ 1.10 උනේ මොන හේතුවක් ඇතුවද? 10ක් ගන්න ඕනකම තිබ්බනම් මේක මෙවර එකක් අරගෙන නැවත තව එකකට ගියා නම් මෙච්චර පොලි අනුපාතයක් ගෙවන්න වෙන්නේ නැහැ.
එන්න වෙන්නේ නැහැ. ඒක වුණත් ක්‍රමිකව ගන්න තිබුණා. නමුත් වැඩි පොලි අනුපාතයන්ට බිලියන 20 දක්වා ඉල්ලුම තියෙද්දි 9.35 සිට ඊට උඩට ඉල්ලුම තියෙද්දි බිලියන 20ක් දක්වා ඉල්ලුම ඇවිල්ලා තියෙද්දි ඇයි බිලියන 10ක් ගන්න තීන්දුව කළේ බිලියන 1ක් ගන්න හිටපු අය? ඒක ප්‍රශ්නයක්. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි අනිත් කාරණේ තමයි මේ ලැබී තිබුණු ලන්සු වලට අනුව දැනුම් දීපු කීදියට රුපියල් බිලියනයක් පමණක් ගත්තනම් ඒකේ වෙන්න පුළුවන් උපරිම පොලි වියදම ඒ බිලියනයක් විතර එදා ගත්තනම් වෙන්න පුළුවන් උපරිම පොලි වියදම 9.3 ගානකුත් 10.37 මට්ටමේ දෝලණය වෙනවා. මේක තමයි වෙන්න තිබිච්ච උපරිම පොලි අනුපාතය තනි බිලියනයක් විතර ගත්තනම්. හැබැයි මොකද වුනේ? ඒ කියන්නේ බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය ඊට වඩා යන්න බෑ. 10.34 වඩා උඩට යන්න විදියක් නැහැ. 9 ගානේ තිබිච්ච පොලි අනුපාතය 1 බිලියනයක් ගන්නකොට 10.34 වඩා බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය උඩට යන්න විදියක් නැහැ. ඒකෙන් පේනවා එහෙම කරන්නේ නැතුව ඒ වඩා වාසිදායක තීන්දුව ගන්නේ නැතුව ඒ විතරක් නෙවෙයි 2044 දක්වා බැඳුම් කර 9% පමණ පොලි ප්‍රතිශතයක් වෙලා තියෙනවා. ඒ 2044 දක්වා බැඳුම් කර එතකොට අපිට සාධාරණව කල්පනා කරලා බලන්න පුළුවන් මේ දැන් 9%ට වඩා වැඩි පොලි අනුපාතයකින් ඉල්ලුම ආවම ඕනනම් මේක අවලංගු කරන්න තිබුණා. අවලංගු කරලා නැවත වෙළඳපොළට ඉල්ලුම හදන්න තිබුණා. එතකොට අඩු පොලි අනුපාතයක යටතේ නැවත ඉල්ලුම් කරන්න ඉඩ තිබුණා. ඒ කිසිම පියවරකට ගියේ නැතුව කොහොමද එකපාරටම මේ 2045 දක්වා ණය ගෙවන්න වෙන ආකාරයට පොලිය ගෙවන්න වෙන ආකාරයට මේ බිලියන 10ක මුදලක් එකවර ගන්න තීන්දුව කළේ. ඊළඟට බලන්න අපි කල්පනා කරන්න ඕන ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි 2045 දක්වාම මේ වෙන්දේසියකින් 9% ගණන් වල පොලි ප්‍රතිශතයකින් මේ මුදල ලබා ගන්න තිබුණා. ඒ හැකියාව මහ බැංකුවට තිබුණා. 9% හෝ ඊට මදක් ආසන්න පොලි ප්‍රතිශතයකින්. ඒ කියන්නේ අර 1 බිලියනයක් අරගෙන ඉතුරු ටික නොගෙන නැවත වෙළඳපොළ තත්වය සැලකිල්ලට අරගෙන මේක පියවරෙන් පියවර ඒ බැඳුම් කර ගනුදෙනුවට ගියා නම් කිසි සැකයක් නැහැ 9-10 අතර පොලි අනුපාතයකින් මේ ගනුදෙනුව කළ හැකිව තිබුණා. ඒක කියන්නේ අපි නෙවෙයි පළපුරුදු බැංකුකරුවෝ කියනවා. ඒ වගේම ආයෝජන කළමනාකරුවෝ කියනවා ඒ හැකියාව උද්දීපනය කරගන්න ඇති කරගන්න තිබ්බා. නමුත් තමුන්නාන්සලා ඒ උත්සාහයක් දැරුවේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ අනුවන ක්‍රියාව හන්දා ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි රුපියල් බිලියන 1ක් පමණ ගත්තනම් අර මම කියපු උපරිම 10.3 ගානක පොලිය විය හැකිව තිබුණා. පොලි වියදම රුපියල් බිලියන 10ක් ගත්තු නිසා 11.773 දක්වා ඉහළ ගියා. 1 බිලියනයක් ගත්තනම් 10.3ට වඩා ඉහළ යන්නේ නැහැ. හැබැයි එකවරම තීන්දුව කරපු හන්ද බිලියන 10ක් ගන්න පොලි අනුපාතයේ හේතුව මතම 11.73 112 ආසන්නයට ගියා. එතකොට මොකද වෙන්නේ? අමතර 1.34ක පොලියකට කරගහන්න උනා. මේ අමතර 1.34ක පොලියකට කරගහන්න උනා බිලියන 10ක් එකවර ගැනීමට යාම විසින්. එතන වැරද්දක් නැද්ද? ඒක මේ රටේ ආර්ථිකයට එහෙම නැත්නම් මහජන මුදලට වෙච්ච හානියක් නෙවෙයිද? ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, ඒ විතරක් නෙවෙයි. මේ අමතර මේ ඉහළ යාම ඒ කියන්නේ 1.34ක පොලි අනුපාතයේ ඉහළ යාම ඒ ඔක්කොම ගත්තොත් රුපියල් බිලියන 1ක් පමණක් ගත්තනම් රජයට මහජනතාවට සිදුවන වියදම රුපියල් මිලියන 129ක් පමණ වෙනවා. Honorable member, you have 2 minutes මොහොතා මීතු දෙකක් මට විනාඩි 5ක්වත් දෙන්න ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි. ඊළඟට දැන් මේක බලන්න රුපියල් බිලියන 10ට ආදේශ කළාම රුපියල් බිලියන 1.3ක පමණ අලාභයක් අර සිදු වෙලා තියෙනවා නම් ඒක රුපියල් බිලියන 1000කට ආදේශ කරාම කොච්චර මුදලක්ද? ඒකට වග කියන්නේ කවුද? ඒ වගේම තමුන්නාන්සලා කල්පනා කරලා බලන්න. පෞගිය කාලේ කළා වගේ කඩින් කඩ පාලනයක් යුතුව බැඳුම් කර නිකුත් කළා නම් පෞගිය කාලේ වූ විදියටම අපිට පුළුවන්කම තිබුණා අඩු පොලි අනුපාතයකින් මේ ගනුදෙනුව කරන්න. 2014 භාණ්ඩාගාර බිල්පත් නිකුතුව මේකට හොඳ නිදසුණක්. තමුන්නාන්සලා හොයලා බලන්න. දැන් කලින් කිව්වා ලොකු පොලියකට අරන් කියලා පට්ටබල් බොරුවක්. උත්තර දෙයි 8 ගානක පොලියකට අරන් තින්නේ. මීට කලින් කතා කරපු බේරාන් මන්ත්‍රීතුමා කිව්වා. දැන් හොයලා බලන්න. 2014 කලින් තිබුණා 2014 ජූනි මාසේ 2014 ජූනි මාසේ 8.8 පොලියට අරන් තින්නේ. ෆයිල් එක බලන්න ෆයිල් එක බලන්න. ඔබතුමාට වැරදි තොරතුරු දීලා 8.8 පොලියට අරන් තින්නේ. ඔබතුමාට තව විනාඩියයි තියෙන්නේ. නෑ මට විනාඩි මේ දියුණුසේකර එමෙතුමා දෙනවද? මගෙන් ගන්න පුළුවන්. වාසුදේව නානායක කර්මාන්ත විනාඩි 5. ඒ විතරක් නෙවෙයි. මේකෙන් කාටද වාසිය ගියේ? මේ මිලියන 1845ක් පමණ මේකෙන් වාසිය ආවා.
මේ අඩු පොලියට ගන්න තිබිච්ච එක වැඩි පොලියට ගැනීමෙන් රුපියල් බිලියන 1.8ක පමණ වාසියක් අමතර මුදලක් වැය වුණා. 1.8ක පමණ අමතර මුදලක් වැය වුණා. බිලියන 1.8ක් අමතරව දෙන්න වුණා. මිලියන 1845ක් අමතරව මේ රටේ මහජන ධනය මේකට ගෙවන්න වෙනවා. ඒක නාස්තියක් දූෂණයක් නෙවෙයිද? ඒක පාඩුවක් නෙවෙයිද? ඒවා පාඩු හැටියට ගණන් ගන්නේ නැද්ද යහපාලන මූලධර්ම වලට අනුව? ඒ විතරක් නෙවෙයි ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි අනේ මගේ කාලේ මේ ඊළඟට දෙයි මගෙන් පස්සේ කියන්නේ තියෙනවා ඒක නිවැරදි කියලා නිවැරදි කියලා කියන්න ඕනේ. ඒක නිවැරදි කරන්න ඕනේ. නෑ අගමැතිතුමාට නිවැරදි කරන්න ඕනේ. අගමැතිටත් ලණුවක් දීලා. දැන් මේ ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි ප්‍රාථමික නියෝජිත ආයතන රුපියල් මිලියන 50 රුපියල් මිලියන 100 200 වැනි ලන්සු ඉදිරිපත් කරනකොට රුපියල් බිලියන 5ක ලන්සු ඉහළ පොලි අනුපාතයකට අනුව තැබුවේ කවුද? මේ කියන ආందోලනාත්මක ආයතනය perpetual treasuries කියන ආයතනය. ඒ අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමාගේ බෑනගේ සමාගම. ඒ අර්ජුන මහේන්ද්‍රන් මැතිතුමා මහ බැංකුව අධිපති හැටියට ඉන්න ගමන් මේ perpetual treasuries කියන ආයතනයට මේ රුපියල් බිලියන 5ක පමණ ඉහළ පොලි අනුපාතයකට ලන්සුව තියන්න අවස්ථාව ලැබුණා. මේකේ ලොකුම ලාභය නිසා ඒ ආයතනයට ගියා. ඒ විතරක් නෙමෙයි. මේ බැඳුම් කර ගනුදෙනුව පවතින අවස්ථාවේදී අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුව අධිපතිතුමා ඒ ස්ථානයේ හිටියා. නෑ කියන්න පුළුවන් සාමාන්‍යයෙන් මහ බැංකුව අධිපතිවරයෙක් බැඳුම් කර ගේ ගනුදෙනු වෙළඳ පොලේ ඉන්නේ නෑ. එතුමා මේ අවස්ථාවේ හිටියා. ඔක්ෂන් රූම් එකේ ඇවිල්ලා හිටියා. වෙන්දේසි කාමරේ ඇවිල්ලා හිටියා. ඒ විතරක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහත්තයාත් ඒ අවස්ථාවේ ගොඩනැගිල්ල ඇතුලේ හිටියා. ඒක තමයි ඇත්ත. බොරුවක් නම් CCTV දර්ශන ටික ගේන්නකෝ. ඒ විතරක් නෙවෙයි. ඒ නිසා ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මේක මේ නොදැන කරපු වැඩක් නෙවෙයි. දැනගෙන සැලසුම් සහගතව අරමුණු සහගතව කරපු ක්‍රියාවක්. ඒ විතරක් නෙවෙයි. මේ අද මොකද වුනේ? දැන් කල්පනා කරලා බලන්න. වෙන්දේසිය සාමාන්‍ය පොලි අනුපාතය 11.73ක් වුණා නම් ඔවුන්ට රුපියල් මිලියන 243ක වාසියක් ලැබී තිබෙනවා. ඒ කියන්නේ 11.73ක් වන පොලි අනුපාතයට මේ ගනුදෙනුව වුණාම අර ආයතනයට ඒකෙන්ම රුපියල් මිලියන 243ක වාසියක් අමතරව ලැබෙනවා. නියම අනිත් වාසි වලට අමතරව. වෙළඳ පොලේ කලින් තිබිච්ච 9.9 පොලි අනුපාතයත් එක්ක සසඳනකොට ඒ පොලි අනුපාතයට මේ ගනුදෙනුව වුණා නම් රුපියල් බිලියන 1.17ක මිලියන 1170ක වාසියක්. ඒ කියන්නේ ලංකා රජයට පාඩුවක්. අර කොම්පැනියට ඒ වාසිය ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වාසිය කවුද කොහොමද බෙදාගත්තේ? මේ අතිරේක වාසිය කොහොමද බෙදාගත්තේ? කල්පනා කරලා බලන්න. ඒ නිසා ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි මහ බැංකුව එක් දින ප්‍රතිමිලදී ගැනුම් අනුපාතය ඉහළ යාමට තුඩු දෙන විදියට ද්‍රවශීලතාවය අඩු වීම නැති කරමින් හදිස්සියම මහ බැංකුවට රුපියල් බිලියන 50ක් පමණ වෙළඳ පොළට නිකුත් කරන්න දැන් සිද්ධ වෙලා තියෙනවා. මේ සිද්ධියෙන් පස්සේ ඒ අනුව අපිට පේනවා තමුන්නාන්සලා අද මේ ගනුදෙනුව ගැන හරියට කරුණු හොයලා බැලුවොත් තමුන්නාන්සලට පෙනෙයි මේ පහුගිය කාලේ පොලි අනුපාතයත් එක්ක සසඳලා බැලුවම බැඳුම් කරේ තුල වැඩි වෙන පොලි පිරිවැය මම ඒ කලින් පෙන්නපු ප්‍රමාණයෙන් වැඩි වෙන පොලි පිරිවැය හරියට දැන් එදා ඉඳන් ඒ බැඳුම් කර වෙළඳාම ඉඳලා අද දක්වා කෙරිච්ච අනිකුත් බැඳුම් කර වෙළඳ පොළ ගනුදෙනු සියල්ලම තමුන්නාන්සලා මේ ආందోලනාත්මක බැඳුම් කර ගනුදෙනුවේ ඉඳලා එතෙන් සිට ඉදිරියට වෙච්ච හැම බැඳුම් කර ගනුදෙනුවකම මේ පොලි අනුපාතයේ වෙච්ච අසාමාන්‍ය වෙනස ගණන් හදලා බැලුවම රුපියල් බිලියන 24.8ක පාඩුවක් අද මේ රටට වෙලා තියෙනවා. මම මේ කියන්නේ ඒ ගනුදෙනුවෙන් විතරක් නෙවෙයි. එතනින් පොලි අනුපාතය උඩට ගියා. එතෙන් සිට යන්නේ උඩට ගිය පොලි අනුපාතයකින් තමයි බැඳුම් කර ගනුදෙනුව යන්නේ. එතකොට ඒ ඔක්කොම බැඳුම් කර ගනුදෙනු වලින් මේ පොලි අනුපාතයේ වෙච්ච වෙනස ගණන් හදලා බැලුවම රුපියල් බිලියන 24.8ක අතිරේක පාඩුවක් අතිරේක වියදමක් දරන්න මේ රටේ මහජන මුදල් අතිරේකව යොදවන්න මේ ගනුදෙනුවෙන් පස්සේ වෙච්ච බැඳුම් කර ගනුදෙනු වලින් සිද්ධ වෙලා තියෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි රුපියල් 24.8ක බිලියන් රුපියල් 24.8ක් කියලා කියන්නේ තමුන්නාන්සේ දන්නවා කොළඹ මාතර අධිවේගී මාර්ගය හදන්න ගියේ ඊට වඩා අඩු ගාණක්. කොළඹ මාතර අධිවේගී මාර්ගය හදන්න ගියේ ඊට වඩා අඩු ගාණක්. මේකෙන් පේනවා තමුන්නාන්සලා හොයලා බලන්න මේ මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි. හරි මම මේ විනාඩි දෙකෙන් නවත්තනවා. කල්පනා කරලා බලන්න. ඉහළ කොත්මලේ හයිඩ්‍රෝ පවර් ව්‍යාපෘතිය ඒකට ගියේ රුපියල් බිලියන 23යි. ඊළඟට තව කල්පනා කරලා බලන්න. මේ විවිධ සංවර්ධන ව්‍යාපෘති ගාල්ලේ ඉඳලා මාතර දක්වා
අධිවේගී මාර්ගයට රුපියල් බිලියන 25යි. දැන් මේ කියන්නේ මේ රුපියල් 24 බිලියන 24.8ක පමණ පාඩුවක්. අනිත් අතට මේ පොලි අනුපාතය කෘත්‍රිමව ඉහළ දැම්මේ. උද්දමනය සුළු අගයක තියෙනකොට කොහොමද පොලි අනුපාතය මෙහෙම නගින්නේ? මහා බැංකුව අධිපතිවරයා කළේ මේ හොර නඩය කළේ වෙන මොකක්වත් නෙවෙයි. පොලි අනුපාතය ඉහළ දැම්මා. මේ රටේ බැංකුවල ඊට පස්සේ ණය ගනුදෙනු වෙන්නේ මේ පොලි අනුපාතයට වඩා ඉහළ ගනුදෙනුවක් වෙන්නේ. මේ රටේ සාමාන්‍ය මිනිහට ව්‍යාපාර කරන්න ණයක් ගන්න, කර්මාන්තයක් කරන්න ණයක් ගන්න, රටේ ආයෝජනයක් කරන්න ණයක් ගන්න පුළුවන් තත්ත්වෙ තිබ්බා. අඩු පොලි අනුපාතයකට පහුගිය රජයේ මේ රටේ බැංකුවල ණය ගනුදෙනු වලදී අඩු පොලි අනුපාතයකට ගෙනාවා. ඒක වෙනස් වෙනවා. මේ බැඳුම් කර ගනුදෙනුවෙන් අසාමාන්‍ය ලෙස ආර්ථික විද්‍යාත්මක පදනමක් නැතුව ද්‍රවශීලතා අතිරික්තයක් තියෙන වෙලාවක ඒ වගේම උද්දමනය ඉතා පහළ ආගයක තියෙන වෙලාවක අසාමාන්‍ය කෘත්‍රිම පොලි අනුපාතයේ ඉහළ නැන්වීම විසින් මොකද වෙන්නේ? සාමාන්‍ය මිනිහට බැංකුවක් එක්ක කරන්න තියෙන ගනුදෙනුව ණයක් අරගෙන ආයෝජනය කරලා හැදෙන්න තිබ්බ අවස්ථාව නැත්තටම නැති කරලා තියෙනවා තමුන්නාන්සලා මේ හරහා. ඒක නිසා මෙතනින් උනේ හොරකමක් විතරක් නෙවෙයි. හොරකමක් විතරක් නෙවෙයි මෙතනින් උනේ. හොරකම විතරක් නෙවෙයි මුළු රටේම සාමාන්‍ය ආර්ථික ක්‍රියාවලිය බිඳවැට්ටුවා. බැංකුවල පොලි අනුපාතය මේ මගින් ඉහළ දැමුණා. ඒ මගින් සාමාන්‍ය ජනතාවට බැංකුත් එක්ක ගනුදෙනු කරමින් එදිනෙදා රෝල ගහමින් ව්‍යාපාර කර්මාන්ත කරන මිනිස්සුව අමාරුවේ වැටුණා. ඒ නිසා මේක සමස්ත සමාජයටම වෙච්ච හානිකර බලපෑමක් තියෙනවා. ඔබතුමාලගේ හෘද සාක්ෂිය දන්නවා මේ බොරු නෙවෙයි ඇත්ත කියලා. අපි කරුණාකරලා ඉල්ලන්නේ තමුන්නාන්සලා කරන පරීක්ෂණ ගැන නම් අපිට තුට්ටුවක විශ්වාසයක් නැහැ. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් දානවා කෝ 23 විසිරුව ආරනවලු අවුරුද්දකින් ප්‍රතිඵල දෙන්නලු එකට. එහෙනම් කියන්න ඕන මාසෙන් දෙන්න කියලා මේක හොයලා. අපි දිනපතා හරි රැස් වෙලා හොයනවා. එහෙම කියන්නේත් නැහැ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මට කියන්න තියෙන්නේ තමුන්නාන්සලාගේ කාලේ දවස් 65යිනේ. බ්‍රොයිලර් ආණ්ඩුවේ දැනට දවස් 65යි. බ්‍රොයිලර් ආණ්ඩුව දැනට දවස් 65යි. මට කියන්න තියෙන්නේ ගරු මන්ත්‍රීතුමනි මුලසනරුවට මන්ත්‍රීතුමනි දවස් 65න් පෙන්නවා නැට්ටේ හිටන් ගොම කියලා පෙන්නවා තමුන්නාන්සලට දවස් 65න් නැට්ටේ හිටන් ගොම කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. වෙන කියන්න දෙයක් නැහැ. බොහොම ස්තුතියි. Honorable Harshadi Silva, you have 18